ගසක් තමන්ගේ සෙවන දෙන්නේ එහි යට ඉන්න කෙනා හොඳද නරකද කියලා බලලා නෙමෙයි. මලක් සුවඳ දෙන්නේ එය අගය කරන කෙනාට විතරක් නෙමෙයි. හිරු එළිය වැටෙන්නේ සුදුසු අය තෝරලා බලලා නෙමෙයි. සෝභා ධර්මයේ උගන්වන්නේ එකම එක දෙයක්. ඒ ආදරය කියන්නේ තෝරා බේරා දෙන දෙයක් නෙමෙයි කියලා කියන එක. ගහක් කවදාවත් සතෙක් අල්ලගන්න පස්සෙන් දුවන්නේ නැහැ. ගස නිහඬවම මුල් අදිනවා. අතුපතර විහිදවලා මල් පිබිදිලා තමන්ගේ ස්වභාවය සම්පූර්ණ කරමින් රස ඵල නිපදවනවා. එතකොට දඟකාර සත්තු ඒ ගහ හොයාගෙන එනවා. දුවන ගහක් ලෝකෙ කොහෙවත් ඇත්තේ නැහැ. ඒත් ඵලදරන සෙවන දෙන සංසුන් ගස් මේ ලෝකෙ හැම තැනම තියෙනවා.